හෙලෝ ගයිස් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අපි කලින් වීඩියෝ එකේ කතා කරා කොහොමද බිග්නර් කෙනෙක් විදියට Photoshop පටන් ගන්න කියන එක සහ Photoshop එකේ තියෙන මූලිකම tools, layers ගැන පොඩි design එකක් කොහොමද හදාගන්නේ කියන එක ගැන අපි කතා කරා. එතකොට මේ වීඩියෝ එකේ අපි කතා කරන්න හදන්නේ අපි හදාගන්න design එක කොහොමද export කරගන්නේ. කොහොමද ඒක photo එකක් විදියට හරි වෙන file එකක් විදියට හරි වෙන file format එකකින් හරි කොහොමද අපි output එකක් විදියට ගන්න කියන එක ගැන කතා කරන්න තමයි මේ වීඩියෝ එකේදී අපි දැස් වෙලා තියෙන්නේ. එහෙනම් කලින් වීඩියෝ එක බලුවේ නැත්නම් මෙතනින් පෙන්නයි ඒක බලලා එන්න. ඒක බලලා ඇවිල්ලා ඊළඟට මේක බලන්න. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යන් වීඩියෝ එකට. හරි. දැන් ඔයාලට පේනවා අපි මේ Photoshop එකේ අපේ workspace එකේ තමයි ඉන්නේ. එතකොට අපි කලින් වීඩියෝ කතා කරා කොහොමද පොඩි ඩිසයින් එකක් කරගන්න කියන එක ගැන. දැන් මේ තියෙන්නේ මම පොඩ්ඩක් ඔයාලට පෙන්වන්න ඕන නිසා කරගත්ත පොඩි ඩිසයින් එකක් මම මෙතන කරලා තියෙන්නේ. ඒක ෆොටෝ එක තිබ්බ මිනිහෙක්ව කපලා අරගෙන මේ බෑග්ග්‍රවුන්ඩ් එකකින් දාලා තියෙන්නේ. මම මේකට වැඩි මොනවත් එඩිට්ස් කරන්න ලයිටින් සදන්න යන්නේ. අපි ඒ ඉස්සරහට කතා කරමු. දැන් කියලා දෙන්න හදන්නේ කොහොමද මේක තනි ෆොටෝ එකක් විදිහට අපි එක්ස්පෝර්ට් කරගන්න කියන එක සහ මේක පස්සේ එඩිට් කරන්න ඕන නම් අපි කොහොමද සේව් කරගන්න කියන එක. දැන් අපි මුලින්ම Photoshop එක කරන්න ඕන පළවෙනි දේ තමයි අපි මේක ඩිසයින් එක හදද්දී අපි ඒක සේව් කරගන්න ඕනේ Photoshop ෆයිල් එකක් විදියට. Photoshop ෆයිල් එකක් විදියට සේව් කරගත්තට පස්සේ තමයි අපි මේක ක්ලෝස් කරාට පස්සේ වුණත් වෙන වෙලාවක අපිට මේක ආපහු එඩිටබල් විදියට සේව් කරගන්න පුළුවන් වෙන්නේ. අපිට ඒක කරගන්න ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි අපි මෙතන ෆයිල් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මෙතනින් සේව් දෙනවා. සේව් දෙනකොට අපි මෙතන මුලින් නමක් දුන්න නම් ඒ නම මෙතන වෙන්නවා. නැත්නම් untitled කියලා තමයි තියෙනවා. මේක නිකන් දෙන්නම්මයි first design. හරිද? එතකොට ඔයාලට පේනවා save as type කියන එකේ මෙතන photoshop.psd pdd .psdt අන්නේ විදිහට ෆයිල් ෆෝමැට් එකක් ඔයාලට දීලා තියෙනවා. මේක තමයි ස්ටෑන්ඩඩ් විදිහට අපි Photoshop ෆයිල් එකක් සේව් කරන ෆයිල් ෆෝමැට් එක. ඒ කියන්නේ මේක එඩිටබල් ෆයිල් එකක් විදිහට අපිට සේව් කරගන්න පුළුවන් මේ ෆයිල් ෆෝමැට් එකෙන් සේව් කරොත්. දැන් මම මෙතනින් මේක සේව් දෙනවා. එතකොට එතකොට මෙන්න මේ විදිහේ වින්ඩෝ එකක් ඕපන් වෙයි. ඒකට ඕකේ දෙන්න. දැන් ඔන්න අපේ ඩිසයින් එක සේව් වුණා. දැන් මම ඔයාලට පෙන්නන්නම් මේක ක්ලෝස් කරලා ආය ඕපන් කරලා කොහොමද ඒක කරගන්න කියන එක. දැන් මම මෙතනින් Photoshop එක සම්පූර්ණයෙන්ම ක්ලෝස් කරලා දානවා. ඊට පස්සේ මම යනවා මගේ Photoshop අපි මේක සේව් කරපු ෆෝල්ඩර් එකට. දැන් මෙන්න තියෙනවා අපේ ඩිසයින් එක my first design කියලා මම සේව් කරපු එක. දැන් ඔයාලට මේක ඕපන් කරගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන මේක මේ විදිහට ඩබල් ක්ලික් කරගන්න. එතකොට මෙන්න මේ විදිහට අපේ ඩිසයින් එක Photoshop එකෙන් ආය අලුත්ම ෆයිල් එකක් විදිහට ඕපන් වෙනවා. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මේ layers වලට මුකුත් ප්‍රශ්නයක් වෙලා නැහැ. ඔය එඩිට් කරන්න පුළුවන්. මේ අපි එඩිට් කර ඉදමු විදිහටම අපේ මේ මිනිහා එහාට මෙහාට ගෙනියන්න පුළුවන්. අපි එඩිට් කර හිතපු විදිහටම අපේ ෆයිල් එක සේව් වෙලා තියෙනවා. හරි. ඔය විදිහට තමයි එතකොට අපි Photoshop ෆයිල් එක එඩිටබල් විදිහට සේව් කරගන්නේ. අපි ඊළඟට බලමු කොහොමද මේක ඉමේජ් එකක් එහෙම නැත්නම් ෆොටෝ එකක් විදිහට එක්ස්පෝර්ට් කරගන්නේ කියන එක. ඒකට අපි ෆයිල් කියන මෙනු එකට යනවා. එතනින් save a copy කියන ඔප්ෂන් එක තෝරගන්නවා. save a copy කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ Photoshop PSD කියන එකම තමයි. ඔයාලා මෙතන පල්ලෙහාට තියෙන අර ඔය කොට ක්ලික් කරොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් ඔප්ෂන්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි දැන් මේක ෆොටෝ එකක් විදිහට එක්ස්පෝර්ට් කරගන්න හදන්නේ. එතකොට අපිට තියෙන හොඳම ඔප්ෂන් එකක් තමයි මෙන්න මේ JPEG එහෙම නැත්නම් JPG කියන ෆෝමැට් එක. අපි ඒක ක්ලික් කරලා බලමු. JPG කියන ෆෝමැට් එක දුන්නා. ඊට පස්සේ ඔයාලට තියෙන මෙතන save කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන අහනවා තව පොඩි වින්ඩෝ එකක් ඕපන් වෙලා මේකේ quality එක කොහොමද තියෙන්න ඕන. අපි ඒක maximum කියන එක දෙමු. දීලා ෆයිල් එකත් large file කියන තැනට අරන් යන්. එතන quality එක 12 කියන එක තියන්න. අනිත් settings මොනවත් වෙනස් කරන්න ඕනේ නැහැ. මේක ඕකේ දෙන්න. හරි. දැන් අපි ඕපන් කරලා බලමු අපේ ෆයිල් මැනේජර් එක. ඔයාලට පේනවා මේ my first design copy කියන ෆොටෝ එකක් විදිහට මේක සේව් වෙලා තියෙනවා. හරිද? ඔන්න මේක දැන් ෆොටෝ එකක් විදිහට එක්ස්පෝර්ට් වෙලා තියෙනවා. ඔය විදිහට තමයි අපි අපේ ඩිසයින් එක JPG ෆයිල් එකක් විදිහට එක්ස්පෝර්ට් කරගන්නේ. හරි. දැන් ඔයාලා හිතන්න ඔයාලට ඕනේ මේ මිනිහා විතරක් බෑග්ග්‍රවුන්ඩ් එක නැතුව සේව් කරගන්න. ඒ කියන්නේ ට්‍රාන්ස්පේරන්ට් බෑග්ග්‍රවුන්ඩ් එකක් විදිහට සේව් කරගන්න ඕනේ. දැන් මේ බෑග්ග්‍රවුන්ඩ් එකක් නැහැ, මේ සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් නැහැ. මෙන්න මේ විදිහට මිනිහා විතරක් ට්‍රාන්ස්පේරන්ට් බෑග්ග්‍රවුන්ඩ් එක විදිහට ගන්න ඕනේ. හිතන්න දැන් මේක ගොඩක් වෙලාවට වැදගත් වෙනවා අපි ලෝගෝ එකක් වගේ ඩිසයින් කරලා ඒක අවුට්පුට් එකක් විදිහට ගන්නකොට අපිට අර බෑග්ග්‍රවුන්ඩ් එක නැතුව අපි ඩිසයින් කරපු කොටස විතරක් අවුට්පුට් එක විදිහට ගන්න ඕනේ. පිටිපස්ස ට්‍රාන්ස්පේරන්ට් ඒ කියන්නේ එහා මෙහා පේන විදිහට තියෙනවා.
ඒ විදිර ගණන අපි මේ ෆොටෝ එක PNG ෆයිල්ලක් විදිහට එක්ස්පෝට් කරගන්න ඕන. PNG ෆයිල්ලක් විදිර එක්ස්පෝට් කරගන්න තර විදිහටම තමයි සේවෝ කොපි කියන ඔප්ෂන් එක තෝරගත්ත මෙතනින් වාල තෝරගන්න ඕනේ PNG කියන ෆයිල් ෆෝමැට් එක. PNG කියන ෆෝමැට් එක තෝරලා සේව් දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහේ වින්ඩෝ එකක් පොප් වෙයි. ඒකත් ලාර්ජ් ෆයිල් සයිස් කියන එක දීලා ඕකේ කරන්න. එතකොට මැක්සිමම් ක්වොලිටි එකෙන් අපේ ෆයිල් එක සේව් වෙනවා. ඊට පස්සේ අපි ආයෙත් ගිහිල්ලා බලුවොත් එහෙම අපේ ෆෝල්ඩර් එකට මෙන්න තියෙනවා මිනිහා විතරක් අපි සේව් කරගත්ත එක PNG ෆයිල් එකක් විදිහට බෑග්ග්‍රවුන්ඩ් එක නැතුව. ඔය විදිහට තමයි PNG ෆයිල් එකක් අපි සේව් කරගන්න. එතකොට මෙන්න මේ JPG කියන එකයි PNG කියන එකයි තමයි මේන්ම අපි ඩිසයින් එක කරාට පස්සේ අවුට්පුට් විදිහට ගන්න මේන්ම මෙතඩ් දෙක තමයි මේ JPG කියන එකයි PNG කියන එකයි. ඊට අමතරව අපි මොකක් හරි print කරන්න හදපු ඩිසයින් එකක් නම් ගොඩක් වෙලාවට අපි කරන්න PDF එකක් විදිහට සේව් කරන එක. PDF එකක් විදිහට සේව් කරන්නෙත් අර විදිහටම තමයි. ඔයාලට පුළුවන් save copy කියන ඔප්ෂන් එක තෝරගත්තා. එතනින් පල්ලෙහාට යද්දි ඔයාලට බලා ගන්න පුළුවන් Photoshop PDF කියලා ෆෝමැට් එකක්. Photoshop PDF කියන ෆෝමැට් එක තෝරගන්න. එතනින් ගිහිලා සේව් දෙන්න. සේව් දෙද්දි මේ විදිහේ වින්ඩෝ එකක් ඕපන් වෙයි. ඒකටත් ඕකේ කරන්න. ඊට පස්සේ තව වින්ඩෝ එකක් ඕපන් වෙනවා. මෙන්න මෙතන ඔයාලා තෝරන්න ඕනේ settings කීපයක් තියෙනවා. මෙතන high quality print කියන එක දෙන්න හැම වෙලේම. එතකොට high quality එකෙන් මේක සේව් වෙනවා. ඊට පස්සේ මෙතන options කීපයක් දීලා තියෙනවා ඒගොල්ලෝ. මෙතන ටික් එකක් දාන්න තියෙනවා preserve Photoshop editing capabilities කියලා. ඒ කියන්නේ අපි මේක ටික් එක දාලා සේව් කරොත් එහෙම මේක PDF එකක් විදිහට output වුණත් අපිට ඒ PDF එක Photoshop එක ඇතුලෙන් open කරලා අපේ edit සාපහු කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ layers අපිට save කරගන්න පුළුවන් මේ තියෙන layers විදිහට. එහෙම නැත්නම් අර flat photo එකක් විදිහට නෙවෙයි. එහෙම නැත්නම් flat PDF එකක් විදිහට නෙවෙයි. මේක layers කීපයක් තියෙන ෆයිල් එකක් විදිහට PDF එකක් විදිහට මේක save වෙනවා. හරිද? ඊට පස්සේ optimize for fast web preview කියන එකක් දෙන්න. මොකද මේක අපි ගොඩක් වෙලාවට PDF එකක් open වෙන්නේ අපේ edge එකෙන්. edge එකෙන් open වෙද්දී දැන් මේ Photoshop එකෙන් හදපු ෆයිල් එක නිසා මේකේ file size එක වැඩි වෙනවා. මේක optimize අපි දීලා තිබුණොත් එහෙම ඉක්මනට ටක් ගාලා open load වෙලා open වෙන්න පුළුවන් ෆයිල් එකක් විදිහට මේක save වෙනවා. මේක ඕන නම් විතරක් දෙන්න. මොකද අපි ෆයිල් එක ආපහු පස්සේ edit කරලා කොහොමද PSD එකක් විදිහට මේක save කරගන්න ඕනේ. මේක PDF එකක් විදිහට edit කරන්න ඕනේද කියන එක ඕගොල්ලන්ගේ අවශ්‍යතාවය මත තමයි තීරණය වෙන්නේ. මේකට ටික් එක දාලා තිබුණ නැතත් අවුලක් නැහැ. ටික් එක දාලා තියන්න ඔයාලට එහෙම edit කරගන්න ඕන නම්. එහෙම නැත්නම් මේක ටික් එක නැතුව මේකට විතර ටික් එක දාලා save PDF කියන එක දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන my first design copy කියන එක PDF එකක් විදිහට save වෙලා තියෙනවා. ඒක ඩබල් ක්ලික් කරොත් ඔයාලට මේ විදිහට PDF එකක් විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. හරි. ඔය විදිහට තමයි අපි PDF එකක් විදිහට PNG එකක් විදිහට JPG එකක් විදිහට අපේ ඩිසයින් එකක් අවුට්පුට් එකක් විදිහට ගන්න. එතකොට මේවට ෂෝට්කට් කීපයකුත් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ෆයිල් කියන එකට ගියාට පස්සේ මෙතන දීලා තියෙනවා ෂෝට්කට්ස් මොනවද කියන එක. ඔයාලා යන්න ඕනේ හැමතිස්සෙම save copy එක. save as කියන එකට ගියොත් එහෙම ඔයාලට options ගොඩක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මෙතන PDF එකක් විදිහට save කරන්න පුළුවන්, PSD එකක් විදිහට save කරන්න පුළුවන්. ඊට පස්සේ TIFF එකක් විදිහට save කරන්න පුළුවන්. මේ TIFF කියන ෆෝමැට් එකත් print කරද්දී පාවිච්චි කරන ෆෝමැට් එකක්. high quality printing වලට තමයි ඒක පාවිච්චි කරන්නේ. එතන PDF එකක් විදිහට තමයි අපි ගොඩක් වෙලාවට save කරන්නේ. එහෙම නැත්නම් ඔයාලට මේ TIFF කියන ෆෝමැට් එකටත් save කරගන්න පුළුවන්. ඔය මොනවාරි graphs වගේ ඇඳ දේවල් ඔයගොල්ලන්ගේ පොතකට වගේ print කරගන්න ඕන නම් TIFF කියන ෆෝමැට් එකෙන් ඔයාලට export කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ගොඩක් වෙලාවට export කරන්නේ අර JPG, PNG, PDF කියන තුනෙන් තමයි. එතකොට print කරන්න ගන්න ගොඩක් ඒවා PDF කියන ෆෝමැට් එකෙන් print කරොත් ඔයාලට quality එක loss වෙන්නේ නැතුව හොඳ quality එකකින් output එක ගන්න පුළුවන්. හරිද? එතකොට ඔය විදිහට තමයි save copy කියන option එක පාවිච්චි කරලා අපි save කරගන්නේ. ඔයාලට keyboard එකේ alt control s කියන keys තුන එකපාරේ බුවොත් එහෙම ඔය save copy කියන option එක ටක් ගාලා ගන්න පුළුවන් මේ විදිහට. එතකොට අතන save file කියන option එකට ගිහිල්ලා එතනින් තොරතුරු ඉන්න ඕනේ නැහැ. කෙලින්ම control alt s කියන buttons තුන ඉබුවට පස්සේ මේ විදිහේ window එකක් pop up වෙනවා. එතනින් අපි save කරගන්න තියෙනවා. හරි. ඊට පස්සේ තව ක්‍රමයක් තියෙනවා අපිට අපේ ෆොටෝ එකක් එක්ස්පෝර්ට් කරගන්න. ඔයාලා දකින්න ඇති මෙතන තියෙනවා export කියලා option එකක්. ඒතර quick export as PNG කියන එක පාවිච්චි කරොත් ඔයාලට කෙලින්ම ටක් ගාලා PNG එකක් විදිහට මේක export කරගන්න පුළුවන්. අර විදිහට වෙනසක් නැහැ. ඉතින් නම දැම්මා PNG කියලා මෙතන ඔටෝ ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ අපි අතෙන්ට ගිහිල්ලා යටින් PNG කියන එක තෝරන්න දෙයක් නැහැ. මෙතන PNG කියන ඔටෝ ඇවිල්ලා තියෙනවා. save කරගන්න තියෙනවා. හරි. අපි අද මේ quick video එකෙන් කතා කරේ කොහොමද
ෆොටෝශප් අපි හදාගත ඩිසයිට් ෆොටෝෂෝ ෆයිල්ලක් විදිහට ඒ කියන්නේ එඩිටබල් ෆයිල්ලක් විදිහට සේව් කරගන්න. එහෙම නැත්නම් ඊට පස්සේ ඉමේජ් එකක් විදිහට හරි PDF එකක් විදිහට හරි එක්ස්පෝර්ට් කරගන්නේ කොහොමද කියන එක ගැන මම හිතනවා ඔයාලා අලුත් දෙයක් මේ වීඩියෝ එක ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් අපි වීඩියෝ එක ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපේ channel එකට set වෙන්න. හැමෝටම සුබ දවසක්.